සුපුරුදු සෙනෙහසින් යුතුව ඔන්න අදත් ඔයාලගේ නිවහනට ගොඩ වැදුණු මම කුක් විත් සමරේ. ඉතින් යාළුවනේ හැමදාමත් වාගේ ඔන්න අදත් ඔයාලට අලුත් විදිහේ අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආවා. අලුත් ක්‍රමයකට පොරොස් ඇඹුලක් හදා ගන්න විදිහ තමයි මම කියලා දෙන්නේ. ගොඩක් අය පොරොස් උයන්න ගියාම සෑහෙන වෙලාවක් ගන්නවා. ඒ වගේම පොල් ගොඩක් ඕන වෙනවා කිරි. මම ඔයාලට කියලා දෙන්න යන්නේ පොල් අඩලකින් පොරොස් ඇඹුලක් උයා ගන්න රස විදිහට උයා ගන්න විදිහ තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් බලන්න යාළුවනේ පැය භාගයකින් මං හදාගත්ත අපේ පොරොස් ඇඹුල බලන්න හරි උකුවට හොද්ද තියෙනවා. එහෙනම් යාළුවනේ අපි මේ අලුත් විදිහට හදන පොරොස් ඇඹුල හදන විදිහ බලා ගන්න. එහෙනම් යන් අපි අපේ වීඩියෝ එකට. ඉතින් යාළුවනේ වෙනස්ම විදිහකට පොරොස් ඇඹුලක් හදා ගන්න විදිහ ඔයාලට කියලා දෙන්න යන්නේ. හැමදාම වාගේ වෙනස්ම විදිහට තමයි අදත් මම හදන්න යන්නේ මේක. අපි දන්නවා අපේ අම්මලා තාත්තලා පොරොස් ඇඹුලක් යදි රෑ ලිපේ තියලා පහවදා තමයි ගන්න. ඒ වුණාට මේක පැය භාගයකින් අපිට කන්න ගන්න පුළුවන් රසම රස ඒ වගේම රසට හදන්න පුළුවන් විදිහ තමයි මම කියන්නේ. ඒ හින්දා අවසාන වෙනකම් මාත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් මම මේ විදිහට පොරොස් ගෙඩිය කපලා අරගෙන ඒකට ලුණු ටිකක් එකතු කර ගන්නවා මේ විදිහට. ඊට පස්සේ යාළුවනේ අපි මේකට කහ කුඩු ටිකක් එකතු කර ගන්නවා. එකතු කරගෙන අපි මේක හොඳට කලවම් කර ගන්න ඕන යාළුවනේ. ඉතින් අපි දන්නවා පොරොස් ඇඹුලක් උයන්න ගත්තාම ගොඩක් අය කියනවා අපිට පොල් යනවා, පොල් ගොඩක් යනවා, පොල් ගෙඩියක් ඕන, දෙකක් ඕන කියලා කියනවා. මං කියලා දෙන්නේ ඔයාලට පොල් බෑවකනුත් කාලා කඩලකින් අපි මේක හදා ගන්න විදිහ රසම විදිහක් අලුත්ම විදිහට. එහෙනම් යාළුවනේ අපි මේක මේ විදිහට අනලා මේක ස්ටිමර් එකට දාලා අපි තම්බ ගන්නවා විනාඩි 15ක් විතර. මේ විදිහට අපි ස්ටිමර් එකට දා ගන්නවා. ඉතින් යාළුවනේ අපි හැමෝම ගොඩාක් කාර්යබහුල කට්ටිය පොරොස් ගෙඩිය කපන එක, පොරොස් ගෙඩිය සුද්ධ කරලා ඒ කිරි අයින් කරන ඒ කිසි දෙයක් අපි මම පෙන්නන්නේ නැහැ. මම හැම වෙලාවෙම කියන්නේ මම අඩුම කාලයක් තුල ඔයාලට මගේ වීඩියෝ අරන් ඉන්නේ. එහෙනම් අපි මේක දැන් ස්ටිමර් එකේ දාලා තම්බ ගමු. ඉතින් මම ඊළඟට අපේ පොරොස් ටික තැම්බෙනකන් අපිට අවශ්‍ය කරන අනිකුත් අමුද්‍රව්‍ය ටික සකස් කරගත්තා. ලුණු කුඩු සල්පයක් අරගත්තා. ලුණු ගෙඩියක් මේ විදිහට අපි කපා ගත්තා. 3-5 කුඩු තේ හැන්දයි, මිරිස් කුඩු මේස හැන්දි එකමාරයි, කහ කුඩු තේ හැන්දයි, සුදු ලුණු බික් 4ක් මේ විදිහට තලා ගත්තා. ඊට පස්සේ එනසාල් කරාමුණටි කුරුමු පොතු ටිකක් තලා ගත්තා. රම්ප කරපිංචා ටිකක් අරගත්තා. ඊට අමතරව ගොරක කෑල්ලක් අරගත්තා. තව අපිට අවශ්‍ය කරනවා පොල් කිරි ටිකක්. ඉතින් යාළුවනේ මේ විනාඩි 15කට පස්සේ මම තම්බ ගත්ත පොරොස් ටික මේ බලන්න මේ විදිහට හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි අපේ පොරොස් මාළුව හදා ගන්න විදිහ යන් අපේ වීඩියෝ එකට. ඉතින් අපි මේ වාගේ භාජනයක් මැටි භාජනයක් ලිපේ තියලා ඒකට මුලින්ම පොල් තෙල් ටිකක් එකතු කර ගන්නවා මේ වාගේ. ඉතින් අපි මේ විදිහට තෙල් එක රත් වෙද්දී අබ ටිකක් මේ විදිහට දාලා අබ ටික පුපුරවා ගන්නවා. ඉතින් මම අබ ටික පුපුරනකම් හැමතැනම විසි වෙන හින්දා මේ විදිහට වහලා තියා ගන්නවා. ඊට පස්සේ මේ විදිහට අපේ අබ ටික පුපුරුවාට පස්සේ අපි කපාගත්ත ලුණු ටික එකතු කර ගන්නවා. එකතු කරගෙන හොඳින් මේ විදිහට කලවම් කර ගන්නවා. ඊට පස්සේ යාළුවනේ අපි රම්ප කරපිංච ගොරක කෑල්ල මේ විදිහට එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි රස අනුව ලුණු ටිකක් එකතු කර ගන්නවා. එකතු කරගෙන මේ විදිහට කලවම් කර ගන්නවා. ඊට පස්සේ අපි වෙනදා වාගේ මේකට මිරිස් 3-5 දාන්නේ. මොකද එහෙම දාපුවාම කර වෙනවා ටිකක් වෙන්න. කර වෙද්දී අමුතු රහක් එන්නේ. අපිට පොරොස් එකේ රසම ගන්න ඕන හින්දා මම දැන් එකතු කරන්නේ මේකට ඉස්සෙල්ලාම අපි මිරික ගත්ත පොල් කිරි ටික මේ විදිහට එකතු කර ගන්නවා. පොල් කිරි අනි කෝප්ප 4ක් විතර මම ගත්තා. මේ විදිහට පොල් කිරි ටික එකතු කරාගෙන දැන් අපි මේකට එකතු කර ගන්නවා පිළිවෙලට සුදු ලුණු ටික තලා ගත්ත මේ විදිහට දා ගන්නවා. ඊට පස්සේ යාළුවනේ කහ කුඩු ටිකත් මේ විදිහට එකතු කර ගන්නවා.
ඊට පස්සේ මිරිස් කුඩු ටික එකතු කර ගන්නවා මේ විදිහට. ඊට පස්සේ අපි එකතු කර ගන්නවා බදගත් 3-5 කුඩු ටික මේ විදිහට. ඊට පස්සේ කරාඹු නැටි කුරුඳු පොතු වෙන සාල් ටික මේ විදිහට එකතු කර ගන්නවා. එකතු කරගෙන අපි මේක හොඳට කලවම් කරලා හොද්ද රත් වෙනකම් පැහෙනකම් අපි මෙහෙම කැටි ගහෙන්න දෙන්නේ නැතුව හැඳි ගගා මේක රත් කර ගන්නවා. දැන් අපි හොද්ද පැහැදී අපේ රම්බගත්ත පොළොස් ටික මේ විදිහට එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කරලා මේක හොද්ද කැටි ගහෙන්නේ නැති වෙනකම් හැඳි ගාලා තියා ගන්නවා මේ විදිහට. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ විනාඩි 3කට පස්සේ අපේ පොළොස් ඇඹුල අපි දැන් දීපේ ගින්දර හොඳටම අඩු කරලා මේක මද ගින්දරේ ඉදෙන්න තියෙනවා මේ විදිහට වහගෙන. තව විනාඩි 10ක් විතර අපි මේක මද ගින්දරේ දීපේ තියලා උයාගමු. ඉතින් යාළුවනේ අපි විනාඩි 10කට පස්සේ අපේ පොළොස් ඇඹුල බලමු. මේ තියෙන යාළුවනේ අපි හදාගත්ත අපේ පොළොස් ඇඹුල තෙල් බේරෙන්න හරි ලස්සනට තියෙනවා. මේ බලන්න හොද්ද හරිම උකුවට තියෙනවා. අපි කියන්නේ බොරේ හිටින්න උයනවා කියලා ඒ වගේ හොඳට උකුවට තියෙනවා. ඉතින් යාළුවනේ මේක හරිම රසයි. ඒ වගේම තමයි අපි ඉතා ඉක්මනින් හදාගන්න පුළුවන් අලුත්ම විදිහේ ක්‍රමයක් තමයි මම කියලා දුන්නේ. මම ඔයාලට හැමදාම කියනවා වගේ හැමදාම මම අරන් ඉන්නේ අලුත්ම විදිහේ අලුත්ම වීඩියෝ එකක්. ඉතින් යාළුවනේ එහෙනම් ඔයාලත් මේ වාගේ හදලා බලන්න පොළොස් මාළුවක් හදලා බලලා මට කමෙන්ට් කරන්න. ඒ වගේම යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මාව subscribe කරන්න bell icon එක click කරලා තියාගන්න. මේ වාගේ ලස්සන අලුත්ම වීඩියෝ එකකින් ඔයාලට ආයෙත් ඔයාලව හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.